අයිබෝන් යාළුවනේ බිස්නස් කාර්යය channel එකෙන් ඔබට මම අද ලස්සන වීඩියෝ එකක් ගේන්නම්. පොල් වගා කරන්න කැමති, පොල් වගා කරන, පොල් වගා කරන්න බලාපොරොත්තුවක් තියෙන, ඉඩමක් අරන් සංවර්ධනය කරන්න පුළුවන් ආසාවක් තියෙන සියලුම දෙනාට මේක ස්කිප් නොකර බලන්න අවසාන වෙනකම්. මේක ඔබට ගොඩාක් වැදගත් වෙයි. මගේ ගම ආනමඩුව පැත්තේ ඉඩම් තියෙනවා ගොඩාක්. මේ ඉඩමත් ආනමඩුවේ අපේ ගෙවල් අසලම තියෙන ඉඩමක්, අක්කර 6ක ඉඩමක්. ඉතින් මේක ගත්තේ ඉරණවිල මහත්තයෙක්. එයා දැනට ලංකාවේ නැහැ. මේ ඉඩම ගද්දි හිටියෙත් නැහැ ලංකාවේ. නමුත් එයා මේ ඉඩම PVSින් දැකලත් නැහැ. ෆෝන් එකෙන් විතරයි. ලොකු විශ්වාසකින් යුතුව මම තමයි එයාට ඒ ඉඩම අරන් දුන්නේ අක්කර 3ක්. දැන් අක්කර 6ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මම මේ ඉඩම මුලදි තිබ්බ ආකාරය, අපි ඒකට ට්‍රීට්මන්ට් කරපු ආකාරය, එතකොට දැන් තියෙන ආකාරය සියලුම විස්තර අපට දෙන්නම්. සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න කියලා මම ආරාධනා කරනවා. මේ තමයි මම ඉඩම මුලදි ගද්දි ජූට් මහත්තයාට මේ ඉඩම පෙන්නද්දි මේ ඉඩමේ තිබ්බ ස්වභාවය. මේක තැන්වල මේ තිබ්බට ගස් ගොඩාක් අඩුයි. තැනින් තැන තමයි ගස් තිබ්බේ. ඒ ගස් තමයි අපි ඊට පස්සේ පොහොර කරලා සංවර්ධනය කරලා අඩුපාඩු හිටෝලා නැවත ප්‍රතිසංස්කරණය කරලා අපි ගත්තේ. ඔය ගස්වලත් ගොඩාක් මේ වයස ගියාට ඒවා දුර්වල වෙලා තිබ්බේ. අපි මුලින් ඉඳලම පෝෂණය දීලා මේ තමයි මේ තත්ත්වයට ගත්තේ. යාළුවනේ මම වගා කරන ඉරණවිල වත්ත බලන්න ඔයාලත් එන්න. ඇති. ඔව්. එන්න යාළුවනේ මේක තමයි මේ ඉඩම ගද්දි අක්කර 3ක ඉඩම ගද්දි මේක කඩවත මහත්තයෙක් අරගෙන මේ ඉඩම සංවර්ධනය කරලා තිබ්බටුයි පැෂනුයි රටාරින ව්‍යාපෘතියක් පටන් අරන් තිබ්බා. නමුත් ඒක එයාට කරගන්න බැරි වෙලා මේක සම්පූර්ණ පොළුත් දාලා තිබ්බා. පොළුත් ඔක්කොම මිත්‍යාව කාලා එතකොට විනාශ වෙලා තිබ්බේ. ගස් 10ක් 15ක් විතරයි තිබ්බේ. සම්පූර්ණ කැලේ වැහිලා තිබ්බේ. අපි මේ ඉඩම ගද්දි අක්කර 3ක ඉඩම තමයි මුලදී අපි ගත්තේ. එතකොට මේ මහත්තයා හදපු මේක ගෙයක් තමයි මේ තියෙන්නේ. ඒකත් අපි තවම නඩත්තු කරගෙන යනවා. එන්න අර පැත්තට යන මම තව විස්තර ඔබතුමනේ. දැන් ඉන්නේ අපි වත්ත මැද හරියේ. මේ ඉඩම අක්කර 3ක් තමයි අපි මුලදී ගත්තේ. අක්කර 3ක් අරගෙන තමයි සංවර්ධනය කරන්න පටන් ගත්තේ. මේ ඉඩම අරන් තිබ්බේ කඩවත මහත්තයෙක්. අරගෙන තිබ්බටුයි ෆැෂනුයි රටාරින ව්‍යාපෘතියක් එයා පටන් ගත්තා. නමුත් එයාට ඒක සාර්ථකව කරගන්න බැරුව ගියා. ඊට පස්සේ තමයි යා වික්කේ. ඊට පස්සේ මේ මගේ යාළුවෙක් හරහා ඉරණවිල ජූට් ස්ටෙපන් ජූට් මහත්තයාට මම මේ විස්තරේ කිව්වා. කිව්වට පස්සේ එයාත් අඳුරගත්තේ Facebook එකෙන් තමයි මාව. දැකලාවත් නැහැ මම. ඊට පස්සේ එයා කිව්වා අයියේ එහෙම නුත් අපි අක්කර 3 අරන් දාමු. ඉතින් ඊට පොඩි මුදලකට තමයි අපි මේ ඉඩම ගත්තේ. අරගෙන සම්පූර්ණ සුද්ධ කරලා සංවර්ධනය කරන්න පටන් ගත්තා. දැන් මේ මට්ටමට එද්දී අවුරුදු 4ක් විතර වෙනවා මේ ඉඩම සංවර්ධනය කරන්න පටන් අරන්. අපි පොල් සංවර්ධන මණ්ඩලයේ රිටයර් වෙච්ච මහත්තයෙක් සම්බන්ධ කරගෙන ආණ්ඩුවේ පැලතවන් වලින් පැලගෙනල්ලා හරියාකාරව සියලුම දේ හරියටම නිසියාකාරවම තමයි අපි කෙරුවේ. දැන් අවුරුදු 4ක් වෙනවා. සෑහෙන මහන්සියක් දැරුවා. කළු කුරුමිනින්ගෙන්, රතු කුරුමිනින්ගෙන්, ඒ වගේ ඉත්තෑවන්ගෙන්, වල්ලූරන්ගෙන්, ඒ වගේ සෑහෙන තර්ජන ගොඩක් තිබ්බා. ඒවට සාර්ථකව පිළිතුරු දුන්නා අපි. දැන් අවුරුදු 6ක්
අවුරුදු 4ක් වෙනවා. අවුරුදු 3 මාරෙන් විතර ගස් ටික පීදෙන්න ගත්තා. ගස් 420ක් තියෙනවා ඔක්කොම ගස්. දැන් 400ක් විතරම වගේ පීදිලා තියෙන්නේ. ඔබට බලා ගන්න පුළුවන් මේ යන අතර වාරෙදී. ඉතින් දැන් ලස්සන ඉඩමක්. මේ ඉඩමේ අයිතිකරු ඉරණවිල ඉන්නේ. එයා මම දැකලත් නැහැ, මාව එයාව දැකලත් නැහැ. ෆෝන් එකෙන් විතරයි දැකලා තියෙන්නේ. ඉතින් මේ ඉඩම දැකලත් නැහැ මේකේ අයිතිකරු. ඉතින් එයාට මම ෆෝන් එකෙන් ආරම්භයේ ඉඩම පෙන්නුවා. කරන හැම වැඩක්ම එයාට ෆෝන් එකෙන් තමයි පෙන්නුවේ. ඉතින් එයා මාව ගොඩාක් විශ්වාස කෙරුවා. ලොකු මුදල් ප්‍රමාණයක් මට එව්වා මේ ඉඩම සංවර්ධනයට. ඉතින් මම මගේ අවංකකම සම්පූර්ණ ප්‍රයෝජනයට අරගෙන සත 5ක්වත් වංචා නොකර සම්පූර්ණ ඉඩම එයාට වගා කරලා දුන්නා. එයා දැන් එන්න මාස 3-4කින් ලංකාවට එන කතාව තමයි තියෙන්නේ. ඉතින් හරි සතුටුයි එයාත්. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් එයා ලංකාවට එනකොට මේ වගේ ලස්සන පොල් වගාවක් එයාට මම දායාද කරලා දෙනවා. ඉතින් එයාටත් හරි සතුටුයි. මේ වගේ තමයි ඔක්කොම ගස් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පොල් පැල දෙකක් අතර අපි පරතරයේ තිබ්බේ අඩි 26ක පරතරේ. මේ හැම ගහකම පොල් හොඳට අල්ලලා තියෙනවා. මේ හැම පොල් ගහකටම අපි වතුර ලයින් එක දාලා තියෙනවා. ප්‍රධාන බටෙන් වතුර මල් දාලා ලස්සනට වතුර එක කරාම යරිද්දි පොල් ගහට යන්න. පොල් පැල වලට අමතරව අපි peer වගාවක් දාලා තියෙනවා. අපි peer ආදායමත් ගන්නවා. අමතර ආදායමක් විදිහට කෙසෙල් පැලක් දාලා තියෙනවා. ඉතින් සාර්ථකව ඉඩම කරගෙන යනවා. ඔබට බලා ගන්න පුළුවන් තාම පැලපොල් මේවා ලොකු වුණාම හරි ආසයි තේනවා. මේවා දැක්කහම ඉඩමේ අයිතිකරු නැතුව විශ්වාසය මූලික කරගෙන මේ සියලු දේ කරගත්තට දැන් ඉතින් එයා ආපුවාම ඉඩම බාර දෙනවා එයාට. ඒ හරි සතුටුයි. එයාටත් සතුටුයි. එයාත් හිතුවේ නෑ මෙච්චර ඉක්මනින් අවුරුදු 4 කියන්නේ ඉක්මනින්ම ගෙවිලා ගියා. මෙච්චර ලස්සන පොල්වත්තක් එයාට හිමි වෙයි කියලා. එයාත් ලොකු මුදලක් වියදම් කෙරුවා. අක්කර 6ෙම පොල් කහ සමානවම තියෙනවා. තව යන් අපි එන්න මේ පැත්තට බලන්න. ඒවල මාසෙන් peer ආදායමත් ගන්නවා අපි. දැන් peer කඩලා අපි දීලා ඉවරයි. මේ ඉතුරු වෙච්ච peer. ඒ වගේම ඊට අමතරව කෙසෙල් තියෙනවා. කෙසෙල් හිටවල තියෙනවා කෝලි කුට්ටු, ඇඹුල්, සීනි කෙසෙල්, ඒ වගේ ගස් 4ක් මැද්දෙන් හිටවල තියෙනවා හැමතැනම. ඉතින් සාර්ථකව කරගෙන යනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔබටත් ආසාවක් උනන්දුවක් තියෙනවා නම් මම නම්බරේ දාන්නම්. ආනමඩු පැත්තේ ඉඩම් තියෙනවා. ඉතින් ඉඩමක් අරගෙන විශේෂයෙන්ම පිටරට ඉන්න කට්ටියට තමයි මේක වැදගත් වෙන්නේ. විශ්වාසවන්ත පුද්ගලයෙක් හොයාගන්න අද කාලේ අමාරුයි. මොකද ඔක්කොම ඉන්නේ වංචාවල් කරන කට්ටිය. මොකද පිටරට ඉන්න කට්ටියට පේන්නේ නැහැනේ. ඉතින් මේ මම අවංකවම ඉඩමක් ලෑස්ති කරලා දෙන්නම්. ඒ වගේම වගා කරන්න සියලු උපදෙස් ටික දෙන්නම්. ගිහිල්ලා බලලා සියලු දේ ලෑස්ති කරලා දෙන්නම්. එහෙම ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න WhatsApp එකේ නම්බරේ මම දාන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ හැම ගහකම හොන්දට පළදාව තියෙනවා. මේවත් දැන් පැහිගෙනත් වෙන්නේ. ආසයි හිතෙනවා පොඩි පැල ගෙනල්ලා පළවල් කපලා පොහොර දාලා හිටවලා මේ වගේ තත්යකට එනකොට අක්කර 6ෙම මේ විදිහට තමයි පොල් තියෙන්නේ. CR 65 කියන වර්ගය තමයි අපි මේක හිටවලා තියෙන්නේ. හයිබ්‍රිඩ් එහෙම නෙමෙයි. පොල් සංවර්ධන මණ්ඩලයේ මහත්තයෙක් ඉන්නා මර්වින් කියලා. ඒ මහත්තයාගේ උපදෙස් මත තමයි සියලුම දේ වෙන්නේ. ඉතින් අපි මේකේ තනකොළ කපන්න අක්කර 6ක තනකොළ කපන්න පිටේ එල්ලන මැෂින් එකකින් බෑ. ඒකින්ද වෙනම මැෂින් එකක්
අරගෙන තියෙනවා. ඒ වගේම ගස් වටේ රොටරි කරන්න මම මේ වීඩියෝ මැදින් දාන්නම් ඔයාලට බලා ගන්න. ගස් වටේ රොටරි කරන්න පොහොර දාන විදිය, එතකොට තනකොළ කපන විදිය, එතකොට එක පැත්තක කැමරට එළවලු වගා කරලා තියෙනවා. අර කෙසෙල් කනත් බලාගත්ත හැකි ඉදිලත් තියෙනවා ගහේ මිදිලා ඒ වගේ කෙසෙල්කම් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ මැෂින් අපි වෙනම අරන් තියෙනවා. මේ වත්ත නඩත්තු කරන්න අපි පවුලක් ගෙනල්ලා මෙහි පදිංචි කරලා තියෙනවා. එයාලා හරහා තමයි මම මේ සියලුම දේවල් කරවන්නේ. මමත් රජයේ රස්සාවක් කරන කෙනෙක්. ඉතින් උදේට ඇවිල්ලා මේ දේවල් කරන්න කියලා ඔක්කොම උපදෙස් ටික දීලා යනවා. හවසට ඇවිල්ලා පැයක් දෙකක් විතර ඇවිල්ලා වත්තේ ඇවිදලා බලලා ඒ දේවල් කෙරුවද මොනවද කරලා තියෙන්නේ කියලා හැමතිස්සෙම ඇවිල්ලා බලනවා. එතකොට තමයි මේ ඉඩමේ අයිතිකරුට කෝල් එකක් ගන්න WhatsApp හරහා මේ මෙහෙමයි මේව තමයි කරන්නේ මේක තමයි දැන් තත්ත්වය කියලා ඉඩම පෙන්වන්නේ. එයා ඉඩම දකින්නේ ෆෝන් එකෙන් විතරයි. නමුත් එයාත් ගොඩක් ආසාවෙන් ඉඩම බලනවා. එයාට අවුරුදු 4 යනවා තේරෙන්නේ නැහැ. නමුත් බලානිදි ටක් ගාලා අවුරුදු 4 ගියා. දැන් එයාට අනාගතයට ලොකු ආයෝජනයක් තියෙනවා. කවදාවත් බය වෙන්න දෙයක් නැහැ. දැන් මේවට තියෙන ලොකුම හානිය රතු කුරුමිනි හානිය. ඒකටත් අපි මැෂින් එකක් ගෙනල්ලා තියෙනවා. එතකොට වත්තේ ඉන්න මොරකරු ඒ ගස් සති දෙකකට විතර සැරයක් ගහෙන් ගහට චෙක් කරනවා. එතකොට ඒ චෙක් කරද්දී අපිට රතු කුරුමිනි විදලා තියෙනවා හම්බෙනවා. හම්බන වෙනේවට අපි ඒවට බේත් කරනවා. මම මේ වීඩියෝත් ඔයාලට ඔක්කොම දාන්නම්. මේ පොල් ගහට දැන් අවුරුදු 4ක් වෙනවා අපි හිටවලා. දැන් තමයි පළදාව එන්නේ. ඒක සාර්ථකව හැදිච්ච ගහක්. අපි මේ අක්කර 6ක ප්‍රමාණයක් තමයි වගා කරලා තියෙන්නේ පොල්. මේ හයිබ්‍රිඩ් නෙමෙයි සාමාන්‍ය පොල්. මේ පොල් පේලි වලට අමතරව පොල් පේලි දෙකක් මැද්දෙන් අපි තේර පේලියක් දාලා තියෙනවා අමතර ආදායමක් ගන්න. අක්කර 6ෙම අපි තේර දාලා තියෙනවා. මෙන්න යාළුවනේ මේ අපි මේවල දැන් පළදාව කඩලා ඒවා කඩවල වලට ගෙනිහින් දීලා ඉවරයි. සමහර ගස්වල මේ වගේ ගෙඩි දෙක තුන තියෙනවා. මේ වගේ ලස්සනට තියෙන පොල් peer ගෙඩියක්. මේකට අපි කිසිම රසායනික පොහොරක් දාන්නේ නැහැ. කුකුල් පොහොරයි වතුරයි විතරයි. ඉතින් මාරම රසයි. මාරම ගුණයි. මේවල අදහසක් මොකක් හරි ඕනනම් ඔයාලට මට මැසේජ් එකක් දාන්න. මේව වගා කරගන්නේ කොහොමද? වෙළඳ බල කොහොමද? කාබනිකව කොහොමද කරගන්නේ කියලා අවශ්‍ය කාට හරි උපදෙසක් ඕනනම් මට WhatsApp නම්බරේ මම දාන්නම්. මට මැසේජ් එකක් දාන්න. අගේ මේක. හරි. යන් අපි තව ඉස්සරහට. ඔන්න යාළුවනේ. වත්තේ ඇවිදිද්දි කෙසෙල් කනක් වැටිලා තිබ්බ දැක්කෙම නැහැ. කහ පාට වෙලා ඉදිලා. මේක තමයි දැන් ඉතින් අද කඩේට අරන් යන්න ඕන. මේවල සල්ලි තමයි අපි අරගෙන peer cover වත්තේ පොඩි වියදම් වලට අපි යොදවගන්නේ මේ වගේ දේවල් වලින් අමතර ආදායමක්. මේක තමයි මුළු වත්තේම තනකොළ කපන මැෂින් එක. මේකෙන් තමයි අපි කවන්නේ. මේක ජපන් මැෂින් එකක්. මේව නෑ හොයාගන්න හරි අමාරුයි හොයාගන්න. අක්කර 6ක තනකොළ කපනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. දැන් මේක භාගයක් විතර තනකොළ කපද්දි වැස්ස ආවා. ඒකෙන්ද ටිකක් මඩ ගතිය තියෙන හින්දා පොඩ්ඩක් ගැලෙව්වා. පොඩ්ඩක් සර්විස් එකකට පෙට්‍රල් මැෂින් එකක්. ඒ වගේම තව තියෙනවා මේකේ පාති දාන රොටරි කරන්න පුළුවන්, පාති දාන්න පුළුවන්. ඒ වගේ ජපන් මැෂින් එකක්. ඉදමක් වවනවා නම් ඉතින් මේ වගේ මැෂින් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම එක්කෙනාගෙන් ඉල්ලගෙන එහෙම කරන්න බෑ.
ඉඩමකට අවශ්‍ය වගා කරන්න අවශ්‍ය සියලු බඩු මුට්ටු තියෙන්න ඕන. වෙනම මේ වගේ එක මාන තෙල් ගහන්න, එතන ප්‍රොපන පොස් ගහන්න, ගස් වලට ගහන්න එක ටැංකිය ඕන එක එකට. මේක තමයි අපි ඉස්සල්ලාම තිබ්බ මැෂින් එක, රොටරි මැෂින් එක. ඒකත් තියෙනවා, ඒකත් වැඩ කරනවා. ඒක දැන් මේ දවස්වල වැඩ කරනවා අඩුයි. පිටේ එල්ලෙන තනකොළ කපන මැෂින් එක. ඒ වගේ සියලු මැෂින් තියෙන්න ඕන වත්තක් වගා කරද්දී. ඒක තමයි මම මුලදී කිව්වේ ටිකක් ලොකු ආදායමක් යනවා පොල් වගා කරනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. හරියට කරනවා නම් ඉස්සර අපේ අම්මලා තාත්තලා නම් පොඩි වලක් කැපුවා පොල් ගෙඩිය හිටෙව්වා ඊට පස්සේ ගෙඩි කඩා ගන්නවා එච්චරයි. දැන් එහෙම බෑ. දැන් අනිවාර්යයෙන්ම මාස 6න් 6ට පොහොර යොදන්න ඕන. ඒ වගේම ගහ ඒක නිකන් දරුවෙක් බලා ගන්න විදිහට බලා ගන්න ඕන. මේ වත්තේ එක පොල් ගහක් ගත්තොත් 10 ගාණක් එක පොල් ගහකට වියදම් කරලා තියෙනවා. එහෙම කිව්වම සමහරව ආයි මොනවටද එච්චර වියදම යන්නේ කියලා. කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. ගහකට යන වියදම් එතකොට මොනවද කරලා තියෙන්නේ ගහක එක ගහක් ධාරණයක් විතර එක ගහක් ගත්තොත් ඒකට කරන සේවාව මොනවද කියලා හරියට කරන වත්තක මොනවද කියලා මම මුලින් ඉඳලම කියලා දෙන්නම්. ඉතින් කුකුල් පාලනයත් යනවා මෙහෙ වත්තේ ඉන්න මුර පවුලට බිත්තර ගන්න ඒ වගේ දේවල් වලට කුකුළු ටිකක් දාගෙන ඉන්නවා. එයාලට බිත්තර වල ගත්ත හැකි මේක බිත්තර දවසකට දෙකක් තුනක් දානවා. ඒ වගේ තමයි. ඉතින් දැන් හැම ටොම් ඇන්ඩ් ජෙසි හැම ගහකම ගෙඩි අල්ලලා තියෙනවා. දැන් ඒවට කවර දාන්න ඕන. ඒ වගේ ඉතින් වැඩ කෝටියක් තියෙනවා ඉඩමක් වගා කරද්දි කරන්න. දකින්නකොට නම් ලේසි කියලා හිතුණාට කරලා බලන්න ඕන. කොච්චර අමාරුද ඉඩමක් සංවර්ධනය කරන්න, හරියට සංවර්ධනය කරන්න. හරියට අවුරුදු 5ක් කරගත්තොත් මේ තියෙන නාරම් පැලයක්, රෝස් පාට නාරම් ගෙඩි හැදෙන නාරම් පැලයක්. ඉතින් මෙව්වා පළදා වෙද්දී ඇත්තටම හිතට සතුටුයි. අවුරුදු 5ක් විතර වගේ යද්දි තමයි මේවල සාර්ථක පළදාව ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තව වීඩියෝ මේ පැත්තේ තියෙන ඉඩම් හිස් ඉඩම් තියෙනවා මේ පැත්තේ අඩු මුදලට ගන්න පුළුවන්. වගා කරන්න පිටරට කෙනෙක් නම් පිටරට ඉඳලා වගා කරන්න බෑනේ. මෙහෙ වගා කරන්න මම හොඳ විශ්වාසවන්ත පුද්ගලයෙක් දෙන්නෙක් හොයලා දෙන්නම්. වගා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වගේම ඉඩම් තියෙනවා සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. ඒ වගේම උපදෙස් මේ විදිහට කරන්න කියලා මට උපදෙස් දෙන්නත් පුළුවන්. එහෙම අදහසක් ආසාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. ඇත්තටම ආසාව වැඩිකමටම තමයි මේ වගේ channel එකක් කරන්නත් හිතුනේ. මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලටත් අදහසක් තියෙනවා නම් මගේ වීඩියෝ එක subscribe කරන්න. බෙල් අයිකන් එක all කියලා දාලා මැසේජ් එකක් දාන්න. තව කාට හරි දැනගන්න share කරන්න. ඔයාලත් උදව්වක් දෙන්න. ගොඩාක් වගා කරන්න ආස කට්ටිය ඉන්නවා පිටරට. ලංකාවෙත් ඉන්නවා. සල්ලි තිබ්බට මේව කරන්න බෑ. කොළඹ ඉඳන් ගම්වල තියෙන ඉඩම් වවන්න බෑ. ඒකට ගමේ කෙනෙක් සම්බන්ධ වෙන්න ඕන. ඉතින් මේ ස්ටෙෆන් ජූඩ් මහත්තයාට හම්බෙච්ච විශ්වාසවන්ත පුද්ගලයෙක් මම. එයාගේ ලක්ෂ කෝටි ගානක මුදලක් මගේ account වලට වැටිලා තියෙනවා. සත පහක්වත් වංචා නොකර ඒ හැම දෙයක්ම මම එයාට ලියලා පැහැදිලිව අවුරුදු 4ක් 5ක් ජීවිතේට නොදකපු කෙනෙක් එක්ක ඉන්නවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. මොකද එයා දන්නේ නැහැ මං කරන දේ. එයා සල්ලි එවනවා විතරයි. ඉතින් ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. නැවතත් කියන්නේ මම මේ වගේ වීඩියෝ මම ඉස්සරහට දිගටම දානවා ඔයාලට. මගේ වීඩියෝ එක subscribe කරන්න. bell icon එක all කරලා share කරන්න කට්ටියටම බලන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. නැවත හමු වෙමු. අලුත් වීඩියෝ එකකින් එනවා ඔයාලව නැවත හම්බ වෙන්න. සුබ දවසක්.